අපි අද බලන්න යන එපීස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය 8 සහ 9 10 11 කියන පද ටික අපි බලන්න යනවා. එපීස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ ඉඳලා කියනවාද ක්‍රිෂාන්ති? ආමේන්. පළවෙනි පදේ කියනවා මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නමුත්. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි මෙච්චර කල් යේසුස් වහන්සේ පිළිගන්නේ ඉස්සෙල්ලා අපි කොහෙද හිටියේ? අපි අන්ධකාරේ හිටියේ. අපේ ජීවිතේ අන්ධකාර ක්‍රියාවන් තිබ්බේ. අපිට ලෙඩ රෝග තිබ්බා, අපිට ප්‍රශ්න තිබ්බා, අපිට බන්ධන තිබ්බා. අපි මේ දේවල් වල අපි ජීවත් වුණේ. මේ වතුන මොකද අපිට යන මාර්ගයක් පෙනුන්නේ නැහැ. අපිට යන්න ඕනේ තැනක් අපි දැනගෙන හිටියේ නැහැ. අපි කරන්න ඕනේ මොනවද කියන්නේ අපිට පෙනුන්නේ නැහැ. ඒතර අපි අර අන්ධයෝ වගේ අන්ධකාරය අතපත ගෑවා. ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. අපිට හිතෙන දේ අපි හරි කියලා හිතෙන දේ අපි කරා. නමුත් දේව වචනේ කියනවා දැන් ස්වාමින් වහන්සේ තුල ආලෝකයව සිටින්නහුය. දැන් අපි අද කොහොමද ඉන්නවා කියන්නේ? අපි ආලෝකය. මොකද යොහාන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ අපි බලුවා මම ලෝකේ ආලෝකයයි. මා අනුව එන්න අන්ධකාරයේ නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ. ඒකද යේසුස් වහන්සේ කිව්වා. යේසුස් වහන්සේ කියපු දේ දැන් පාවුල් තුමා නැවත වාරයක් මේක සනාථ කරනවා. දැන් එතකොට අපිට දෙපාරක් මේ වචනයක් කියවෙනවා නම් අපි දැනගන්න ඕනේ මෙතන සත්‍යතාවයක් තියෙනවා. අපි ස්වාමීන් වහන්සේ තුල ආලෝකය. අපි තුල අන්ධකාරය නෑ දැන්. අපි තුල පරණ ක්‍රියාවන් නෑ. මේ අන්ධකාරයේ ක්‍රියාවන් කියන්නේ මොකද්ද? අපි පරණ ජීවිතේ කරපු වැරදි. අපි පරණ ජීවිතේ අපි කොච්චර දේවල් කරන්නේ නැද්ද? අපිට හිතිච්ච වෙලාවට අපි දේවල් කරා. අපේ මනසට හැඟෙන දේවල් අපි කරා. අපි ආත්මෙන් නෙමෙයි ඒකට ගමන් කරේ. අපේ ආත්මික ජීවිතයක් අපිට තිබ්බේ නැහැ. අපි ගමන් කරේ අපේ ඇහැට පේන දේ, හිතට හැඟෙන දේ, අපේ කනට ඇහෙන දේ අනුව තමයි අපි ගමන් කරේ. ඒතකොට අපි ගියා ඔහේ. අර අන්ධයෝ වගේ ඉබාගාති ගියේ. කිසිම අරමුණක් නැහැ ජීවිතේ. නමුත් යේසුස් වහන්සේ එක දවසක් අපේ ජීවිතේ වෙනස් කළා. අපි උන්වහන්සේ ළඟට ගියා. අපේ රෝගීට සුවය ලැබුණා. ආලෝකය. අපේ ප්‍රශ්නෙට නිදහස ලැබුණා. ආලෝකය. උන්වහන්සේ තුල දැන් අපි ආලෝකය. හැබැයි උන්වහන්සේ කියනවා අපිට ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න. ඒ කියන්නේ ආලෝකය නිකන් ලැබුවට වැඩක් නැහැ. යේසුස් වහන්සේ පිළිගත්තට වැඩක් නැහැ. ආලෝකයේ දරුවෝ වගේ හැසිරෙන්න ඕනේ. ඒ කියන්නේ ආලෝකය අපි තුල බබලන්න ඕනේ. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙනවා නම් යේසුස් වහන්සේ මන් තුලින් පේන්න ඕනේ. අපි තුලින් යේසුස් වහන්සේගේ ක්‍රියාව පේන්න ඕනේ. ආලෝකය පේන්න ඕනේ. දැන් අපි පහනක් පත්තු කරලා අපි තියන්නේ පහන මේසේ යට. අපි තියන්නේ පහනක් පත්තු කරලා උඩ. ඇයි උඩ තියන්නේ? ආලෝකය හැමතැනටම යන්න. දැන් අද දවසේ ඔබත් මාත් ඒ ආලෝකයට අයිති දරුවෝ. අපි දැන් ස්වාමීන් වහන්සේ ඒ ආලෝකය නිසා අපි යන හැමතැනම බබලනවා. අපි වටේ එළිය තියෙනවා. අපි යන හැමතැනම ආලෝකය තියෙනවා. දැන් අපි ඉදා අර නිවසට යනකොට ඒ නිවසේ අන්ධකාරය තිබ්බේ. නමුත් අඩිය තියෙන මොහොතේදී ශුද්ධාත්ම වහන්සේ ආලෝක කරා. ඇයි? උන්වහන්සේගේ බලය. අපි තුල උන්වහන්සේගේ බලය තියෙන්න ඕනේ. උන්වහන්සේගේ ආලෝකය අපි තුල තියෙන්න ඕනේ. ඒ ආලෝකයේ දරුවෝ වගේ අපි හැසිරෙන්න ඕනේ. කොහොමද අපි ආලෝකයේ දරුවෝ වගේ හැසිරෙන්නේ? මෙන්න මෙහෙම කියනවා බයිබලේ. 9 වෙනි පදේ. ආලෝකයේ පලන සියලු ආකාර යහපත්කමත්, ධර්මිෂ්ඨකමත්, සැබෑකමත්. මේකට විරුද්ධ කිසිම දෙයක් නැහැ. මෙතනින් එහාට කිසිම දෙයක් නැහැ. මොකද්ද මේ ආලෝකය කියන්නේ? මොකද්ද යේසුස් වහන්සේ අපිට දුන්නා ආලෝකය? සියලු ආකාර යහපත්කම්. යහපත් ලෙස ජීවත් වෙන එක. අපේ ජීවිතේ අපි හැමතිස්සෙම හොඳ ගතිගුණ ඇතුව හොඳ යහපත්කමෙන් ජීවත් වෙන එක. අන්නයට නපුර නොකරන එක. අන්නයත් එක්ක කේන්ති නොගන්න එක. අන්නයව කොටවන්න නැති එක. අන්නයගේ ජීවිතවලට බලපෑමක් එල්ල නොකරන එක. අපි පුළුවන් තරම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ යහපත් ලෙස ජීවත් වෙන්න. අපේ ජීවිතේ යහපත්කම් සියලු ආකාර යහපත්කම්. ඒ කියන්නේ අපි හැමදේම මොකද්ද අපි කරන්න ඕනේ? යහපත් ලෙස ජීවත් වෙන්න.
තව කෙනෙක්ව රිද්දන්න නෙමෙයි, තව කෙනෙක්ට අනින්න නෙමෙයි අපි ජීවත් වෙන්නේ. අපි යහපත්කමින් ජීවත් වෙන්නේ. මන් නිසා තව කෙනෙක් වැටෙන්න බෑ. මන් නිසා තව කෙනෙක් රිදෙන්න බෑ. මම යහපත්කම කරනවා නම් ඒ මනුස්සයත් යහපත් වෙන්න යනවා. ඇයි මගේ දේවල් දැකලා ඒ මනුස්සයා යහපත් වෙන්න යනවා. යහපත්කම කියන්නේ මොකද්ද? හොඳ ගතිගුණ, යහපත් දේ, හොඳ දේවල් අපේ ජීවිතේ තියෙන. ඊට පස්සේ කියනවා ධර්මිෂ්ඨකම. ධර්මිෂ්ඨකම කොහොමද ලබන්නේ? අපිට පුළුවන් ද ධර්මිෂ්ඨ වෙන්න? බෑ. අපි අද ධර්මිෂ්ඨ වෙලා ඉන්නේ. අපි පෞකාරය වෙලා හිටියේ. අපි කොච්චර වැරදි කරාද? අපි කොච්චර වැරදි දේවල් කරාද? කොච්චර වැරදි මාර්ග ගියාද? හැබැයි නමුත් අද ඔබත් මාත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ධර්මිෂ්ඨයෙක්. ආමේන්. අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ ධර්මිෂ්ඨයෙක්. ඇයි? උන්වහන්සේගේ කුරුස පූජාව කරනකොටගෙන මාව ධර්මිෂ්ඨ කරා. ධර්මිෂ්ඨයෙක් තුළ අධර්මිෂ්ඨ ක්‍රියා තියෙන්න පුළුවන්ද? ධර්මිෂ්ඨයෙක් තුළ වැරදි දේවල් තියෙන්න පුළුවන්ද? ධර්මිෂ්ඨයෙක් තුළ වැරදි සිතුවිලි තියෙන්න පුළුවන්ද? ඇයි? ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ඉන්නේ. උන්වහන්සේගේ ආලෝකය මා තුළ තියෙනවා නම් මා තුළ වැරදි සිතුවිලි, වැරදි ක්‍රියාකාරකම්, වැරදි දේවල් එන්නේ. සියලු ආකාර යහපත්කමයි ධර්මිෂ්ඨකමයි. මම හැමතිස්සෙම බලන්නේ ස්වාමීන් වහන්සේ දිගේ යහපත් ලෙස ජීවත් වෙන්න. ධර්මිෂ්ඨව ජීවත් වෙන්න. වැරදි කර ජීවත් වෙන්න නෙමෙයි. මම වැරදි කර තාමත් එදා වගේම ජීවත් වෙනවා නම් මගේ වෙනසක් නැහැ. ඒ ආලෝකේ මා තුළ නැහැ. ආලෝකේ මා තුළ තියෙනවා නම් මම මොකද කරන්නේ? ඒ ආලෝකේ තියෙනවා නම් මම තුළ යහපත්කම තියෙනවා. සහ ධර්මිෂ්ඨකම. මේක තමයි වටිනම දේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මැරුණේ මාව ධර්මිෂ්ඨ කරන්න. උන්වහන්සේ තුඩට ඒ හැම පාපයක්ම ගත්තේ. අපි පාපේ ඉන්නවනම් අපිට ධර්මිෂ්ඨකමක් නැහැ. පාපේ ඉන්නවනම් අපේ ජීවිතේ ධර්මිෂ්ඨකම ක්‍රියා කරන්නේ නැහැ. අපි තුළ ධර්මිෂ්ඨකම තියෙනවා නම් අපි ජීවිතේ යහපත් වෙනවා. ඒ ධර්මිෂ්ඨකම තුළ අපේ ආලෝකය ප්‍රකාශ වෙනවා. ඔබ යන තැන ඔබ පිළිගන්න යනවා. ඔබ තුළ දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ වෙන්න යනවා. ඇයි? ඒ මනුස්සයා ධර්මිෂ්ඨයෙක්. බයිබලයේ කියන ධර්මිෂ්ඨය ආස වෙන හැමදේම දෙනවලු. ආමේන්. ඔබ ධර්මිෂ්ඨයෙක් නම් ඔබ මොනවටද ආස වෙන්නේ? ඒ දේ දෙවියන් වහන්සේ අපට දෙන්න යනවා. බ්‍රාන්සේ කියන ධර්මිෂ්ඨය සත්වරක් වඩුණත් නැගිටිනවලු. අපි වැටෙයි, අපි කරදර වෙයි. නමුත් ස්වාමීන් වහන්සේ බෝසස් කරනවා. ඇයි? ඔබ තුළ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම තියෙන හන්ද. මේක අපේ ධර්මිෂ්ඨකමක් නෙමෙයි, අපි හොඳ හන්ද නෙමෙයි. ධර්මිෂ්ඨකම හම්බුනේ ක්‍රිස්තුස් වහන්සේ හන්දා, යේසුස් වහන්සේ හන්දා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි අපිට මේ ධර්මිෂ්ඨකම දුන්නේ. ඒකයි අපිට තියෙන්නේ. අපි අද දවසේ හොඳ ක්‍රියාවන් කරන්නේ ඒක නිසා. අපේ හදවත වෙනස් වුනේ ඒක නිසා. නැත්නම් අපේ ජීවිත අද කොහෙද තියෙන්නේ? අපි අද කොතනද ඉන්නේ? අපි විනාශ වෙලා. ඒක නිසා අපි ස්වාමීන් වහන්සේ තුළ ගමන් කරන සෙනගක් ඇරෙන්න අපි තුළ ඒ ධර්මිෂ්ඨකම තියෙනවා. ඊළඟ එක තමයි සැබෑකම. මොකක්ද අනිත් එක? සැබෑකම. කාරණා තුනයි. ආලෝකයේ ඵල. ආලෝකයේ තියෙන දේවල්. පළවෙනි එක සියලු ආකාර යහපත්කම, දෙවෙනි එක ධර්මිෂ්ඨකම, තුන්වෙනි එක මොකද්ද? සත්‍යවාදීකම නැත්නම් සැබෑකම. අද ගොඩක් අයගේ ජීවිතේ මේක තමයි නැත්තේ. ඒ ආලෝකයේ ඵලය තමයි නැත්තේ. මොකද සත්‍යවාදී එකක් කියලා එකක් කරනවා. නැත්තම් බොරු කියනවා. නැත්තම් වංචා කරනවා. සත්‍යවාදීකම නැහැ. කියන්නේ මම මහරගම යනවා කියලා යන්නේ දොම්පේ. අන්න ඒ වගේ වැඩ. ඒ කියන්නේ මොනවද? මම සැබෑකම තුල නැහැ. යොහන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි කියන පදේ කියනවා සියලු ආකාර බොරුව යක්ෂයාගේ කියලා. යක්ෂයා බොරුවේ පියාය. ඒතකොට සැබෑකමට විරුද්ධ එකම දේ මොකද්ද? බොරුව. සත්‍යවාදීකමට විරුද්ධ දේ යක්ෂයා. අපේ ජීවිතේ අපි කරන දේවල් අපි සෝදිසි කරන්න ඕනේ. මා තුළ ආලෝකයේ ඵල තියෙනවද කියලා අපි කල්පනා කරන්න. අපි ආලෝකයේ ඵල තියෙනවා නම් අපේ ජීවිතේ වෙනස් වෙනවා. සියලු ආකාර සත්‍යවාදීකමක්, සියලු ආකාර සැබෑකම. අපි සැබවින්ද ජීවත් වෙන්නේ මේ පොළොවේ. අපි සැබෑකමෙන්ද ජීවත් වෙන්නේ. අපි නැත්තම් අපි බොරු ආටෝප ජීවිතයද අපි පෙන්නන්නේ. සමහරක් අය පල්ලියට එකයි ගෙදෙට්ට එකයි. එහෙම ජීවත් වෙන ගොඩක් අය. සැබෑකමක් නැහැ. සමහරක් අය අර අපි කතාවට කියනවා ලෝකෙට පරකාසයේ ගෙදෙට්ට මරගාතේ. එහෙමයි අපි කියන්නේ. ඇයි? ජීවිතේ වෙනසක් නැහැ. අපි එහෙම සැබෑකම තියෙන මිනිස්සයා ලෝකෙටත් එකයි ගෙදෙට්ටත් එකයි. හැමතැනම එක විදිහට ක්‍රියා කරන්නේ. ඒ මිනිස්සයා තුළ දෙවියන් වහන්සේගේ ආලෝකය බබලනවා. යේසුස් වහන්සේගේ ආලෝකය තියෙනවා.
අනේ නෑති පාස්සට ඕක තේරෙන්නේ පාස්සට ඕක ගානක් නෑ පුංචි බොරුවක් කිව්වට පාස හැබැයි මට බොරු කරාට කමක් නෑ දෙවියන් වහන්සේ බොරුව දකිනවා සමහරක් මම දන්නවා මගේ ළඟට ඇවිල්ලා කතා කරන දේවල් මම හොඳට අහගෙන ඉන්නවා ඒතකොට මට ඇතුලේ ඉන්නේ මගේ ආත්මයන් වහන්සේ මට කියන සුද්ධාත්මයන් වහන්සේ කියලා මේ කියන්නේ බොරු ඒත් මම අර මොකක්ද කරන්නේ වගේ දන්නේ නෑ වගේ ඉන්නවා සද්දනේ එයි ඒක තමයි සියලු ආකාර සැබෑකම නෑ කියන්නේ සැබෑකම තියෙන තැන සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ ඉන්න කාලේ සැබෑකම පෙන්නනවා මිනිස්සු දේවල් කියනකොට උන්වහන්සේගේ දීමනාව තියෙන මනුස්සයට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපි එතනින් හැරෙන්න ඕනේ. එතනින් අපි හැදෙන්න ඕනේ. ඇයි හැදෙන්න ඕනේ? අපේ ජීවිතය යහපත් වෙන්න. ආලෝකයේ දේවල් අපි ආලෝකයේ ඵල අපිට තුර තියෙන්න ඕනේ. යහපත් වෙන්න පුළුවන්. ධර්මිෂ්ඨ වෙන්න පුළුවන්. හැබැයි සැබෑකම නැත්තම් වැඩක් නැහැ. මේ කරුණු තුනම තියෙන්න ඕනේ මිනිස්සෙගේ ජීවිතේ. යහපත් ක්‍රියාවන් කරන්නත් ඕනේ. ධර්මිෂ්ඨකම තියෙන්නත් ඕනේ. සැබෑකම තියෙන්නත් ඕනේ. ඔක එකක් හරි අඩු වුණොත් මොකද වෙන්නේ? ලයිට් එකේ භාගයක් ෆිලමන්ට් එක ගිහිල්ලා. ඒතර භාගය එළිය තියෙනවා. අපි එහෙම සම්පූර්ණ එළිය දෙන ජීවිතයක් තියෙනවා. සම්පූර්ණ එළිය දෙන්න ඕනේ. අපි කරන දේ තුල ස්වාමීන් වහන්සේ ගෞරවය ලබන්න ඕනේ. ඊට පස්සේ පදේ කියනවා. ස්වාමීන් වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාග කරන්න. ආමේන්. අපි හැමතිස්සෙම දැනගන්න ඕනේ මොකද්ද? මම මේ කරන වැඩේ දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනවා. ඔබ යම් කිසි තීරණයක් කරනකොට බුද්ධි වැඩට යනකොට ඔබ ජීවිතේ දෙයක් කරන්න හදනකොට අපි කරන්න හදනකොට මේක දෙවියන් වහන්සේ ඉස්සරහ ප්‍රසන්නයි. දේ වචනයට අනුකූලද? දැන් අද කසුන් මෝඩ වැඩක් කරා කියලා අපි දැනගත්තා. ඒතර අපි මොකක්ද ඒක ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නද කියලා ඒක බැලුවද? එයාගේ හිතට ආපු දේ කරා. නමුත් ඒකේ වැරදි ප්‍රතිවිපාක එනකොට අන්න ඒකයි පුතා කියන්නේ. අපි ප්‍රසන්න වෙන්න දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන දේ කරන්න ඕනේ. අපි මට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. මට හිතෙන දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්න නැත්තම් ස්වාමීන් වහන්සේ ප්‍රසන්න නැත්තම් මොකද වෙන්නේ? මම වපුරන්නේ වැරදි බීජ, කපන්නේ වැරදි බීජ. වපුරන දේ තමයි මනුෂ්‍ය කපාගෙන. ඉතින් ඒක නිසා අපි හොඳට කල්පනා කරන්න ඕනේ. අපේ ජීවිතය අපි යහපත්කම කරන්න ඕනේ. ධර්මිෂ්ඨකම කරන් තියෙන්න ඕනේ. සැබෑකම තියෙන්න ඕනේ. මේ සියල්ලත් එක්ක අපි ස්වාමීන් වහන්සේට ප්‍රසන්න දේ කරන්න සෙනගක් වෙන්න. අන්න ඒක තමයි වැදගත්. ස්වාමීන් වහන්සේ මම මේක කරොත් මොකද්ද හිතන්නේ? අද අපි හැමතිස්සෙම දෙයක් කරනකොට මගේ භාර්යාවත් එක්කත් මම මේක හැමතිස්සෙම කතා කරනවා. අපි දෙයක් කියන්නේ ඉස්සෙල්ලා කාගෙන හරි අපි කතා කරන්නේ ඉස්සෙල්ලා අපි හිතමු යේසුස් වහන්සේ මෙතන හිටියානම් උන්වහන්සේ ගන්න තියෙන්නේ මොකක්ද? අපිට ඒ වගේ මනසක් තියෙනවා. අපි කවුරු හරි කතා කරනකොට අපි බලන්න ඕනේ මේ වෙලාවේ යේසුස් වහන්සේ මෙතන හිටියානම් යේසුස් වහන්සේ මොනවද කියන්නේ? යේසුස් වහන්සේ කොයි වගේ තීරණයක්ද දෙන්නේ? අන්න ඒක තමයි ස්වාමීන් වහන්සේට ප්‍රසන්න කිමෙක්ද කියලා අපි බලන්නේ. ඒ ස්වාමීන් වහන්සේගේ සිත අපි තුළ තියෙන ඕනේ. ඒක නිසා තමයි බයිබලයේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබුණා වූ සිතම නුඹලා තුලත් තිබේවා. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ තුළ තියෙන සිත අපි තුළ තියෙනවා නම් අපි ජීවිතේ ජය ගන්නවා වගේ සිතනවා. අපි තුළ ආලෝකයේ ඵල ස්වාමීන් වහන්සේ පෙන්වන්න යනවා. එතකොට අපි තුළ සියලු ආකාර යහපත්කම ඉන්දියානෝ. සියලු ආකාර ධර්මිෂ්ඨකම ඉන්දියානෝ. සියලු ආකාර සැබෑකම ඉන්දියානෝ. ඒකට අපේ ජීවිතේ අපිට වෛරය, තිත්තකම, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වෙන්නේ. ඇයි? අපි ධර්මිෂ්ඨකමෙන් වැඩ කරන්නේ. ස්වාමීන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. ස්වාමීන් වහන්සේගේ සත්‍යවාදීකමෙන් අපි ක්‍රියා කරන්නේ. අපි උන්වහන්සේට ප්‍රසන්න මොකද්ද? උන්වහන්සේ කැමතිද මේකට? උන්වහන්සේගේ ස්වභාවය කොහොමද මෙතෙන්දී? අපි ඒක තමයි අපි බලන්නේ. අද අපි ගොඩාක් හදිසි තීරණ ගන්නවා. අපි ගොඩාක් දේවල් කරන්න යනවා. ගොඩාක් දේවල් අපි කතා කරනවා. නමුත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි කොහොමද හැසිරෙන්නේ? මොකද අපි අද මේ කරන දේ අපි දවසකදී ගණන් දෙන්න යනවා. අපි මේ අහගෙන ඉන්න හැමදේම, අපි මේ කියන හැමදේම කියන මමත් අහගෙන ඉන්න ඔබත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ගණන් දෙන්න යනවා. ඒ දවසේ වැඩි ඈතක නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත වාරයක් මේ පොළොවට එන්නේ. බිරිඳෙක් වගේ නෙමෙයි, ගවලෙනට නෙමෙයි ඉන්නේ. රජෙක් වගේ විනිශ්චය කරන්නේ. ලෝකෙ මිනිස්සු ගැලවීම ලැබපු නැති මිනිස්සු ඒ තුර විනිශ්චය කරන්න යනවා. ගැලවීම ලැබපු මිනිස්සු ඒ තුර විනිශ්චය කරන්න යනවා. බයිබලයේ කියනවා යමෙක්ගේ නම ජීවන පොතේ ලියා නොතිබී සම්භවේද
ලියලා නැත්තම් ඒ මනුස්සයාට සදාකාල ජීවනයට යන්නේ. ඒක නිසා මම අද විශ්වාස කරනවා අපි මේ කතා කරන වචනය තුළ ස්වාමීන් වහන්සේ අපේ නම ජීවන පොතේ දීලා තියෙනවා. ඔබත් මාත් හරි වාසනාවන්තයි. හැබැයි ලියලා නැත්තම් අපි පසුතැවිලි වෙලා ස්වාමීන් වහන්සේට හැරෙන්න ඕනේ. අපේ පාපයෙන් අපි හැරෙන්න ඕනේ. අපේ ජීවිතය අපි වෙනස් කරගන්න ඕනේ. ඒ තුළ ස්වාමීන් වහන්සේ අපේ ජීවිත තුළ සියලු ආකාර ආලෝකයේ පළවෙන්න යනවා. අපේ ජීවිතේ වෙනසක් කරන්න යනවා. ඒ ආලෝකයේ පළ අපිට එනකොට අපේ ජීවිතේ තියෙන නපුර තිත්තකම වෛරය, ක්‍රෝධය, බොරුව, වංචාව, සතුරගේ හැම දෙයක්ම, යක්ෂයාගේ හැම කාරණාවක්ම අපේ ජීවිතෙන් අයින් වෙන්න යනවා. අපි තුළ සියලු ආකාර යහපත්කමයි, ධර්මිෂ්ඨකමයි, සැබෑකමයි බබලන්න යනවා. ඉතින් අපි ධර්මිෂ්ඨ මිනිසෙක් වෙන්න යනවා. ස්වාමීන් වහන්සේ තුළ අපේ ජීවිතේ ජය ගන්න යනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ස්වාමීන් වහන්සේලා අද දවස් තීරණයක් කරගෙන අපි ගමනක් යන්න ඕනේ. ඒ මොකද්ද තීරණය? ස්වාමීන් වහන්සේ අපිට කියන දේ තුළ අපි ගමන් කරන්න පුරුදු වෙන්න ඕනේ. ආමේන්. ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ ආලෝකයේ දරුවන් වෙන්න හැසිරෙන්න. ආලෝකේ ලැබුවට විතරක් මදි. ඒක දරුවෙක් වගේ ගෙනියන්න ඕනේ ඉස්සරහට. අපි ආලෝකයේ පළත් එක්ක අපි ගමන් කරන්න ඕනේ. අපි තුළ ඒ ආලෝකේ ප්‍රකාශ වෙන්න ඕනේ. ඔබ යන තැන ඔබ ජය ගන්න ඕනේ. ජය ගන්න ඔබ තුළ ආලෝකයේ පළ තියෙන්න ඕනේ. ඔබ වැඩ කරන තැන, ඔබ නිවසේ ඉන්නකොට, ඔබ යන තැනදී හැම තැනකදීම ඒ ආලෝකය, ස්වාමීන් වහන්සේගේ ආලෝකය ඔබ තුළ බබලන්න ඕනේ. ඒකයි ස්වාමීන් වහන්සේ අපිට ඒසාය 61 පොරොන්දු දුන්නේ. නැගිටින්න බබලෙන්න. නැගිටින්න බබලෙන්න. නැගිටින්න බබලෙන්න. නැගිටින්න බබලෙන්න නිකම් බෑ. ආලෝකේ තියෙන්න ඕනේ. ආලෝකේ තියෙන නම් අපි මොකද්ද කරන්න ඕනේ? ස්වාමීන් වහන්සේ